ආයුබෝවන් අද මම අපේ රසිකයන්ට ශ්‍රාවකයන්ට නිරෝගිමත් සුබ දවසක් ප්‍රාර්ථනා කරලා විතරක් නවතින්නට හිතන්නේ නැහැ. ඔබ සැමට මේ සංසාරගත ජීවිතය විනිවිද දකින්නට වාසනාව උදා වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. ඔබ හිතයි ඇයි මම එවන් ප්‍රාර්ථනාවක් කරන්නේ කියලා? සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕවා හුදු ආගමික විශ්වාසනේ කියලා. මේ අපේ ඇස් දෙකට පේන, කන් දෙකට ඇහෙන, අපේ හිතට දැනෙන දේවල් විතරක් විශ්වාස කරාම ඇති කියලා. එහෙම හිතලා බොහොම නොසැලකිලිමත් විදියට මේ විශ්වාසයන් බැහැර කරන්නට පුළුවන්. බෞද්ධ නොවන වෙනත් ආගමිකයන් තමාගේ ආගමික විශ්වාස තුළ ජීවත් වෙනවා. ඒ විශ්වාසයන්ට බුදුදහමේ සඳහන් මේ සංසාරයේ පිළිබඳ අනාවරණයන් පටහැනි වන්නට පුළුවන්. ඒ වගේම බෞද්ධයින් අතරත් එකිනෙකට පරස්පර මතවාද තියෙනවා. තම තමන්ගේ බුද්ධි මට්ටමට ගෝචර වන ප්‍රමාණයන් තුළ ඒ අය තමන්ගේ අදහස් සකස් කරගන්නවා. ඒ වගේම බුදුදහමේ සඳහන් වන මේ ජීවියාගේ නොනවතින සංසාරගත ජීවිතය පිළිබඳ බුදුන් වදාළ ඒ ගැඹුරු දහම ඒ ආකාරයෙන් පිළිගන්නා බෞද්ධින්ද සිටිනවා. ඒ කෙසේ වෙතත් මා අද ඔබ හමුවේ තබන්නට යන මේ කතා පුවත ඔබ මෙතෙක් දැරු අර මා කලින් සඳහන් කළ ඔබ දරන විවිධ මත හෝ විශ්වාසයන්ට එහා ගිය යම් සත්‍යයක් අනාවරණය කිරීමක්. මේ කතාව මුළුමනින්ම බුදුදහමේ ඒ කර්ම විෂයට පුනර්භව සංකල්පයට සම්පූර්ණයෙන්ම එකඟුවත් අපගේ වෑයම ඔබගේ මතවලට හෝ ආගමික විශ්වාසයකට පහර ගැසීම හෝ බුදුදහම විශ්වාස කරන්නට ඔබ පොළඹවාලීමට හෝ නොවේ. යම් මානසික ව්‍යාධියකට මනෝවිද්‍යානුකූලව හේතු කාරණා සොයා යාමේදී ඊට අදාළ පාරිසරික සාධක අප නොදන්නා ඉසව්වක් කරා ගමන් කිරීමත් මේ මනස පිළිබඳ මෙතෙක් පැවති මනෝවිද්‍යාත්මක විග්‍රහ කිරීම වලින් ඔබට ගිය අපගේ බුද්ධි මට්ටමින් විනිවිද යා නොහැකි යම් තත්ත්වයක් අනාවරණය වීමත් වන බව ඔබට පැහැදිලි වෙයි. හොඳයි, ඔබට සිතන්නට අවස්ථාව දෙමින් මම දැන් කතාව කියන්නම්. ලක්ෂිකා කියන්නේ ඉතා රෝමත් මෙන්ම බුද්ධිමත් යුවතියක්. ධනවත් පවුලකින් පැවතෙන ඇයට සිටින්නෙක් වැඩිමහලු සොහොයුරෙක් පමණයි. ඒ නිසාම පවුලේ අයගේ දැඩි සෙනෙහස අවධානය ඇයට හිමි වූවා. මේ පවුල තුල ඇයට නොඅඩු ආදරය, රැකවරණය, මඟ පෙන්වීම මෙන්ම සුඛෝභෝගී ජීවිතයක්ද තිබුණා. ඒ ඛේද ජනක තත්ත්වය වූයේ මේ සියල්ල තිබුණත් මේ යුවතිය පසු වූයේ ඉතාමත් ශෝකී බවකින්. ඉතින් හැමදේම තිබිලත් මෙහෙම ශෝකයක් තිබෙන්නට නම් ඇය යම් ප්‍රේමයක පටලැවි එය කැඩී ගොස් හෝ ඊට අදාළ යම් හේතුවක් නිසා වන්නට ඇතැයි ඔබට එක්වරම සිතෙන්නට පුළුවන්. පුදුමය වන්නේ ඇයට ප්‍රේමවන්තයෙක් නොසිටීමයි. ඇය තාමත් පාසල් යුවතියක්. සොයා බැලීමේදී පාසලේ දිව්ව ඇයට කිසිදු ගැටලුවක් නොවිය. ඇය ආශ්‍රය කරන ඇගේ යෙහෙළියන්ගෙන්ද දැනගත හැකි වූ විශේෂ කාරණයක් නොවිය. එසේ වුවත් දැරිය ජීවත් වූයේ දුක් සයුරකයි. ඇගේ මනසේ සන්තාපය, ඇගේ වනින්ද මනව පිළිබිඹු වුණා. කුඩා කාලයේදී මේ තත්ත්වය නොතිබුණත් ඇය ක්‍රමින් වැඩෙත්ම වයස අවුරුදු 16 පමණ වන විට ඇගේ මේ මානසික තත්ත්වය ඇගේ දෙමව්පියන්ට මෙන්ම ඇය ඇසුරු කරන සැමටත් හොඳින් දැනෙන්නට වුණා. පාසලේදී ප්‍රිය සංഭാෂණයකදී විනෝද ගමනකදී වුව ඇගේ දැසින් කඳුළු කැට කඩා හැලෙන්නට වුණා. තවදුරටත් මේ තත්ත්වය දරා ගැනීමට නොහැකි වූ දෙමව්පියන් ඇයව වෛද්‍යවරයෙකු වෙත ගෙන ගියා. සියලු පරීක්ෂණ කළත් කිසිදු රෝගී තත්ත්වයක් අනාවරණය වූයේ නැහැ. ඉන්පසු දෙමව්පියන් යොමු වූයේ ශාන්ති කර්ම වෙතටයි. එය කාලය හා මුදල් අපතයවීමක් වුණා. කෙසේ වුවත් අවසානයේදී ඔහු දියණියද කැටුව මනෝචිකිත්සකවරයෙකු හමුවට ගියා.
මානසික අවපීඩනය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කෙරුණා. මානසික අවපීඩනයට ලක්වන්නට තරම් බලපෑම් කළ හැකි සාධනීය හේතුවක් සොයාගත නොහැකි වූ නිසා ඇය ආධ්‍යාත්මික ප්‍රතිකාර සඳහා යොමු කෙරුණා. ඒ අනුව ලක්ෂිකා මනෝපදේශක මේජ සුසන්තද සිල්වා වෙතට යොමු කෙරුණා. ඔහු දීර්ඝ කාලයක් යුද හමුදාව තුළ මනෝපදේශනය හා ධනාත්මක ආකල්ප වර්ධනය සඳහා යුද හමුදා සමාජිකින් දැනුවත් කිරීමේ වැඩසටහන් හා මනෝ උපදේශනය සිදු කළ අත්දැකීම් වලින් පිරි මනෝ චිකිත්සකවරයෙක්. ඇය පරීක්ෂා කළ මනෝ චිකිත්සකවරයා මේ යුවතිය විෂාදයෙන් නොපෙළෙන බවත්, ඇගේ පරම්පරා ඉතිහාසයට අනුව විෂාදයෙන් පෙළුණු අයෙක් නොසිටි බවත් අනාවරණය කරගත්තා. ඉගෙනුමට සමත් මේ පවුලේ අය සමග මනා සමදකමක් තිබූ ඇය සෑම අතින්ම ආකර්ශනීය යුවතියක් බව මනෝ උපදේශකවරයා වටහා ගත්තා. සරල ව්‍යායාම් කිහිපයකට පසු බටහිර මනෝවිද්‍යාව තුළ පිළිගන්නා මෝහන පසුගමනය තුලින් ඇගේ අතීතය අනාවරණය කරගන්නට මනෝචිකිත්සකවරයා පෙළඹුණා. ලක්ෂිකා සයනයේ මත මෝහන නිද්‍රාවට පිවිසුණා. මනෝචිකිත්සකවරයා ක්‍රමානුකූලව ඇයගේ මනස අතීතය කර ඇදී යන්නට සැලැස්සුවා. කෙමෙන් ඇගේ මතකය ඇගේ ලෝකයෙන් ඔබට ගමන් කරන සෙයක් දිස්සුණා. මේ තත්වයේදී කාලය වැදගත් නොවේ. මනස ඇදී යන්නේ පසුගිය අතීතයේ ප්‍රබල සිදුවීම් කරයි. ඒවා වර්තමාන ජීවිතයට අනුරූපී අයුරින් විස්තර කෙරෙනවා. පෙර භවයේ ප්‍රබල සිදුවීම් මනසට නංවමින් ඒ වෙත ළඟාවන ලෙස යෝජනාවන් ඒ අතර ලබා දෙනවා. අතීතයට යන ඇගේ නෙත් වලින් කඳුළු කැට කඩා හැලෙනවා. ඇය ඉකි ගසනවා. යම් තැනක සැඟව සිටිනවා. මොනවද ඔබට පෙනෙන්නේ? කොහෙද ඔබ ඉන්නේ? මනෝචිකිත්සකවරයා ප්‍රශ්න කරන්නට උනා. මං ඉන්නේ ගෙදර. මගේ ගෙදර විශාල පැරණි ගෙදරක්. පවුලේ අය තුවාල වෙලා වැටිලා ඉන්නවා. අම්මවයි තාත්තවයි පුටු වලට තියලා ගැට ගහලා. මට හොඳට පේනවා එයාලව. කවුද කට්ටියක් අම්මටයි තාත්තටයි හොඳටම පහර දෙනවා. ඔවුන් දැඩි වේදනාවක් විඳින බව පේනවා. ඔවුන් දෙන්නම මිය ගියා. එයාලගේ ඇස්මා සංගවා සිටි තැනටමයි යොමු කරගෙන හිටියේ. මාව මෙතන හංගද්දී අම්මයි තාත්තයි කිව්වා මොන දේ වුණත් එළියට නම් එන්න එපා කියලා. එයාලට ආදරේ නම් මට එතනම ඉන්න කිව්වා. අම්මටයි තාත්තටයි හිංසා කරපු මිනිස්සුන්ට මං හුඟක් බය වුණා. එයාලා හරි නපුරු පාටයි. ලක්ෂිකා විස්තර කරගෙන යන්නේ වසර 100 ගණනකට පෙර පැවති තත්ත්වයක් ගැනයි. ඇය පවසන ගෙවල් දොරවල් ඇඳුම් පැළඳුම් අශ්වරථ අවි ආයුධ ආදී අතීතයට අයත් ඒවා. අන්තිමේදී හොරු අපේ වස්තුවත් අරන් පැනලා ගියා. හොරු එනකොට පැනලා ගිය අපේ සේවකයෙක් හුඟක් වෙලාවකට පස්සේ ප්‍රාදේශීය ආරක්ෂකයෙක් එක්ක ආවා. මමත් ඒ එක්කම හැංගිලා හිටිය තැනින් එළියට දුවගෙන ආවා. අම්මයි තාත්තයි ළඟට ගිහින් බැලුවා. ඒත් එයාලා මිය ගිහින්. මම පුළුවන් තරම් හයියෙන් කෑ ගහලා ඇඬුවා. එතන ඉඳන් මම්මගේ ඥාතින් එක්ක තමයි හැදුනේ වැඩුනේ. ඒත් හරිම දුකකින් තමයි ජීවත් වුනේ. මේ විදිහට ලක්ෂිකා අතීත ජන්ම ස්මරණ ඉදිරිපත් කරද්දී සිහිපත් වන්නේ ඇමරිකානු මනෝවෛද්‍යවරයෙකු බ්‍රයන් වෙල්ස් විසින් රචිත Life After Death කියන කෘතියයි. ඒ කියන්නේ මරණයෙන් පස්සේ ජීවිතය. ඒ කෘතියෙත් මෙවැනිම සිදුවීමක් විස්තර වෙනවා. මේ කතාවේ අපූර්වතම සිදුවීම වන්නේ එදා මියගිය ලක්ෂිකාගේ මව්පියන් වර්තමානයේද මව්පියන් වීමයි. නිද්‍රාව තුලින් නැවත ඇගේ මතකය වර්තමානයේ කරා යොමු කිරීමේදී මෙය හඳුනා ගන්නට හැකි වුණා. මා මෙහිදී ඔබට සඳහන් නොකලත් මේ පූර්ව ජන්ම සිදුවීමට අදාළ බොහෝ කාරණා අපට හෙළිදරව් වුණා. මනෝ ප්‍රතිකාර තුලින් ඇගේ මානසික සංතාපය කෙමෙන් දුරු වුණා. පූර්ව ජන්ම බලපෑමද අවම කෙරුණා. ඇය මුළුමනින්ම සුවපත් වුණා. ප්‍රතිකාර උපදේශන නතර කෙරුණා.
මේ කතාව උපතා විපත අතර අවියෝජනීය සම්බන්ධතාව පිළිබඳවත් ඒ බැඳීම්වල නොනවතින සම්බන්ධතාවත් පිළිබඳ අපූර්ව කැඩපතක් නොවේද? කෙසේ වුවත් මේ සෑදෙන මානසික ව්‍යාධීන්වල ස්වභාවය ඉතාමත් සංකීර්ණ වන්නේ ඒ ව්‍යාධීන්වලට හේතු මනෝවිද්‍යාත්මක කාරණා හඳුනා ගැනීමේදී. ඒ ඇයිද කියනවා නම් ප්‍රතිකාර කොට සුවාතට පත් කරන්නට නම් ඊට හේතු මූලික අවස්ථාවන් සොයාගත යුතුමයි. එසේ නොවී කරන ප්‍රතිකාර తాවකාලික සුවයක් පමණයි අත්පත් කර දෙන්නේ. ඉතින් මේ කතාව ශ්‍රවණය කළ ඔබ ඉන් යම් රසයක් ලබන්නට ඇති, යම් දැනුමක් ලබන්නටත් ඇති, එසේ මෙය බැහැර කරන්නටත් ඇති. කෙසේ වුවත් අපගේ ඉල්ලීම වන්නේ අන්‍යයන්ගේ දැනගැනීම පිණිස මෙය ෂෙයා කරන්නටත්, ඒට ලයික් එකක් දමමින් අපට සහයෝගය දක්වන්නටත්ය. ස්තුතියි.